ඉරහඳ යට ඒකාංගික මාලා නාටකය. නන්ද කොහෙටද යන්නේ? මං තව ඇතැම්ම දෙකක් විතර යන්න ඕනේ ලොකු දූලාගේ දෙට්ට යන්න පුතේ. ඔය දෙන්න නැන්ද ඔය බෑග් එක මම ගන්න. මමත් ඒ පැත්තට තමයි යන්නේ. මං ඇමිලි පිටින් ඉඳලා එන්නේ පුතේ. එන්න බස්ත් නැහැ. මේ දවස් ටිකේම බස් එක නැහැ කැඩිලා. හැම අවුරුද්දෙම අවුරුදු සමරන්න එහාට ගිහිල්ලානේ මම. ලොකු දුවටත් මම නැතුව බෑනේ හැමදාම චාරිත්‍ර ටික කරන්න මං ඉන්න ඕනේ. නැගත්තලාට යාට මගේ අතින් බත් කෑවේ නැත්නම් හරියන්නේම නැහැ. මට ලෙඩක් දුකක් හැදුණා කියලා ආරංචි වුණොත් නැහින්න හදනවා. ඒ තරමට මට ආදරේ. දැනුත් බලාගෙන ඇති මං එනකම්. අයියෝ. දන්නේම නැතුව මං ගේ ළඟටම ආවනේ. මෙහෙටද ආවේ? ඔව් මෙහෙට තමයි ආවේ. ඒගොල්ලෝ උදේ දෙනියයි යනවා කියලා ගියානේ මේ අවුරුදු සමරන්න. ඇත්තද? මම මෙච්චර ඒ දන්නේ නැද්ද? නෑ මම මෙච්චර දුර ඉඳලා ආවා අද ඉතින් බලන්න වෙනකොට වහලානේ දොර. කනේ නා. නැකත් වෙලාවල් ටිකක් ළඟයිනේ. දැන් ඉතින් මොකද කරන්නේ? මොනවා කරන්නේ ඉතින් මං අහපව ගෙදර යන්න යනවා. අපරාධේ මං දුරක් ගෙවාගෙන ආවේ. හරි වැඩේ මගමනේ. මොනවා කරන්නේ ඉතින්? දැන් ඉතින් නැකත් වෙලාවත් ළඟයිනේ. මොකද දැන් කරන්නේ? අපේ ගෙදරටවත් යමුද? නෑ ඉතින් මං යන්නම්. දැන් මොනවා කරන්නද ඉතින් මේ සැරේ ගෙදරවත් සමරනවා දැන් කරන් දෙයක් නෑ දූලා නෑනේ. එහෙනම් ඉතින් ඔය එන ත්‍රිවිල් එකකටවත් අත දාලා යන්න. පරිස්සමෙන් ගිහින් එන්න. දිව ගිලෙන්න තිබහයි. මේ ගෙදරටවත් ගියොත් වතුර පොඩ්ඩක් බොන්න. හිසතෙල් ගෑම අප්‍රේල් මාස 16 වන බදාදා పూర్ව භාග 9යි පුතේ වතුර එකක් බොන්න පුළුවන් ද හරි තිබා වෙලා ආවේ. ආච්චි එක්ක වෙලා වතුර එකක් ඉල්ලලා බොන්න. ආච්චි කෙනෙක් කියලා වතුර ඉල්ලනවා. ආච්චි කෙනෙක් මේ වෙලාවේ ආච්චිලා නෝද ගෙවල් වලට මිනිස්සු ගෙවල් වලට එන්නේ නැහැ මේ වෙලාවේ. ඉතල කවුරුත් නැහැ කියපන්. අප්‍රේල් මාස 16 වන බදාදා ආච්චි ගෙදර කවුරුත් නැහැනේ. කමන්නේ පුතේ එහෙනම් මම යන්නම්. මේ අලුත් අවුරුද්ද කාටත් හරියන්න ඕන. සෑම දෙනාම සතුටින් ඉන්න ඕන. ඔය අවුරුදු කොට ගන්න. අන්න හරි.
සුදු නෝනා ඒ වැඩේ ලස්සනට පිළිවෙලට කරලා. හරි අමාරුයි. අපොයි. අම්මෝ හරි අමාරුයි. ගෙදර කවුද? අයියෝ. සුදු කොට ඉස්සර ඉඳන්ම කරන චාරිත්‍ර. ඒවා හරියට කරන්න ඕනේ. කවුද ගෙදර? පොතේ කවුද බලන්න? බලන්නේ කවුද කියන්නේ? ආච්චි කෙනෙක් මේ වෙලාවේ? ආච්චි කෙනෙක් ඇවිල්ලා. සුදුනෝනා ඇවිල්ලා බලන්න. අනේ පුතේ මට වතුර ටිකක් දෙන්න වතුර දිවාය හරියට. නින්තිස් දෙනවා පුතේ. ඇඟට පන්නේ වගේ කලාන්තේ. මේ වතුර ඉල්ලනවා මේ වෙලාවේ වතුර දෙන වෙලාවක්ද නැකත් වෙලාවක් ළඟයිනේ. සුදුනෝනා මේ වෙලාවේ නැකත් බල බල ඉන්න වෙලාවල් නෙවෙයි. ඒ මිනිස්සු අසන්නයි නම් පිට වෙන්න ඕනේ. ඔයාම නේද මට කියලා තියෙන්නේ. යන්න මොකද කරන්න තියෙන්නේ කියලා බලන්න. එන්න ආච්චි ගෙට. නින්තිස් දෙනවා පුතේ. හරි අමාරුයි. මං අවුරුදු ගමනක් ඇවිත් අතරමං වුණානේ. ආච්චි මේක බොන්නකෝ. ආච්චි ආම දෙන ඉන්නේ බඩගිනේ ඇති මේක කවන්නකෝ. මේ අවුරුදු කොටනේ. අවුරුදු කොට කියන්නේ චාරිත්‍රයක් තමයි සුදුහාමනේ. ඒ වුණත් මේ අවස්ථාවේ මනුස්සයෙකුට පිට වෙන්න එපා. එපා පුතේ මට බඩගින්නේ නැහැ. කන්න ආච්චි. අපේ මොන තරහතරමේ වුණත් වැඩක් නෑ. මනුස්සකම නැත්තම්. මිනිස්සුන්ට පේන්න බෝධිසත්ව වෙන්න ඕනේ. ඕමනා වෙලාවට මිනිස්සුන්ට පිට වෙන්න ඕන. තමන් ගැන පමණක් නොසිතා මානුෂිකව තවත් කෙනෙකු දෙස බලන්න. ඔබට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.